හරි පුතේ ඔයාලගේ ටෙස්ට් නම්බර් එක 4 හතරවෙනි සතියේ ටෙස්ට් එක බලමු අපි පේපර් එක කතා කරමු. ගණන් හදාන පුතේ යාළුවගේ පේපර් එක ගන්න අතර අඩපාඩු තියෙනවා නම් යාළුවට පෙන්නලා දෙන්න. හරිනේ? හරි. පුතේ මෙයා ගුණ වෙනවා මෙයාගේ. x කින් ගුණ වෙනවා. ප්‍රසාරණය කරන්න කියලා අපිට තියෙන පුතේ. හරි. එතකොට මෙයාගෙන් ගුණ කරාට පස්සේ x වර්ග වෙනවා. ආයෙ මෙයාගෙන් ගුණ වෙනවා. x දෙකෙන් ගුණ කරා 2x වෙනවා. ආයෙ මෙයාගෙන් ගුණ වෙනවා. ධන 5x වෙනවා. ආයෙ මෙයාගෙන් ගුණ වෙනවා. 2 5 10ක් x වර්ග ධන 2x 5x එකතු නම් 7x ධන 10 වෙනවා. ධන 10. හරි. පළවෙනි ගණන. ඊළඟට මෙයා y ධන 4යි. වතාවක් y ඍණ 3යි. y ගෙන් ගුණ වෙනවා පුතේ මෙයාගේ. y වර්ග වෙනවා. y ඍණ 3ෙන් ගුණ කරා ඍණ 3යි y වෙනවා. මෙයාගෙන් ගුණ කරා ධන 4යි y වෙනවා. මෙයාගෙන් ගුණ කරා රස ඍණ 12ක් වෙනවා. y වර්ග ඍණ 3යි y ධන 4යි y කියලා කියන්නේ y ඍණ 12ක් වෙනවා. ඍණ 12ක් වෙනවා. මෙයා 3 m ධන 4යි. ඊට මෙයාගේ නම් 2m ධන 1යි. m 2m ගුණ කරා 2m වර්ග වෙනවා. m එකෙන් ගුණ කරන් m වෙනවා. 4 2 8යි. 8යි m වෙනවා. 4 1 4ක්. 4ක් වෙනවා. එතකොට 2m වර්ග මෙයා එකතු කරන්න මෙයයි m ධන 4ක්. පහ ඊපස්සේ පානේ 4 පුතේ සෝරි 4 මෙයාගෙන මොකද 3i ඍණ 1 a ධන 1 මෙයාගෙන් ගුණ වෙනවා 3i වර්ග මෙයාගෙන් ගුණ වෙනවා ධන 3i මෙයාගෙන් ගුණ වෙනවා ඍණ a එක්වරක් 1යි මොන එකයිද ඍණ 1යි 3i වර්ග 3i ගෙන් a අඩු නම් 2i ඍණ 1යි 2i ඍණ 1යි 4 පස්වෙනි ගාන යාගේ 5x ධන 1යි 5x ඍණ 1යි මෙයාගෙන් ගුණ වෙනවා 5 5 25x වර්ග මෙයාගෙන් ගුණ වෙනවා මෙයාගෙන් ගුණ වෙනවා ඍණ 5x මෙයාගෙන් ගුණ වෙනවා ධන 5x එකවරක් 1 1යි ඍණ 1යි 25x වර්ග මෙයාට කැපිලා පුතේ ඍණ 1යි. හරි. හැම එකටම ලකුණු දෙක ගානේ 5ක් වෙනවා පුතේ. හරි. හැම එකටම ලකුණු දෙක ගානේ 5ක් වෙනවා. 2 4 6 8 10. දෙක ගානේ 5 කියන්නේ 10ක් වෙනවා. හරි. ඊට පස්සේ බලමු අපි ඊළඟ කැල කියලා. සත්‍යාපනය කරන්න තියෙන එක. ඔය සත්‍යාපනය කරනවා කියලා කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න. ඒ ප්‍රකාශනයක් දීලා අගයක් දීලා තියෙනකොට ඒකේ අගයන් වලට ආදේශ කළ දෙපැත්ත සමාන කරන එක තමයි වගේ ගන්නට සත්‍යාපනය කරනවා කියලා කියන්නේ. මැජික් එකක් නෙවෙයි සත්‍යාපනය කරනවා කියලා කියන්නේ. හරි. බලයන් බය වෙන්න එපා සත්‍යාපනය කරනවා කියනකොට මේ ලොකු දෙයක්ද සත්‍යාපනය කරනවා කියලා කියන්නේ නෑ. ඊටම චුටි දෙයක් සත්‍යාපනය කරනවා කියලා කියන්නේ. කියලා. මේක බලන්න දෙවෙනි ගාන දෙක x ධන 1 2යි x ධන 3 සමාන 2යි x වර්ග ධන 5යි x ධන 3 හරි x සමාන 1 විට x සමාන 1 ආදේශ කරනවා මෙයාට x සමාන x නෝර 1 ධන 1 මෙතන 2 ගුණ කිරීම 1 ධන 3 2 ගුණ කිරීම 1 වර්ගය ධන 5 ගුණ කිරීම 1යි ධන 3 1 1යි 2යි 1යි 2යි එක්වරක් 1 දෙවරක් 1 2යි හරි දෙවරක් 1 2යි 2යි 3යි 5යි හරි මෙතන පුතේ 2යි 1 වර්ග 1යි 1 වරක් 2 2යි 5 1 5යි
ධන 3යි. ඊතර පුතේ මෙයාගෙන 10යි සමානයි කීයද? 10යි. ඔන්න. එහෙනම් ලියනවා වාපා සමානයි 15යි. වම්පස් සමානයි දකුණු පස. වාපා සමානයි 15යි. ඔන්න සත්‍යාපනය කරනවා කියලා කියන්නේ. දැන් x සමානයි 2 ආදේශ කරනවා. x සමානයි 2 ආදේශ කරාට පස්සේ පුතේ මෙයාගේ x නුන 2 දානවා මෙතන. 2 ධන 1යි. ආයි 2 ගුණ කිරීම 2 ධන 3යි. ආයි 2 ගුණ කිරීම 2 වර්ගය ධන 5 ගුණ කිරීම 2 ධන 3යි. මෙතන 2 1යි 3යි. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. 4යි 3යි 7යි පුතේ. සමානයි. දෙකේ වර්ගය කිය දෙකේ වර්ගය 4යි 4වත් 2 8යි. ධන 10යි. ධන 3යි. 21යි. 21යි. 18යි 3යි 21යි. එහෙනම් වාපා සමානයි 15. වම්පස් සමානයි දකුණු පස. හරි වම්පස් සමානයි දකුණු පස. ඊළඟට එවුතේ ආගේ ඊළඟට 2යි ධන 3 කතාව a ඍණ 1 සමානයි 2යි a වර්ග ධන a ඍණ 3යි a සමානයි 2යි 2 ගුණ කිරීම 2 ධන 3යි 2 ඍණ 1යි ධන 2 ගුණ කිරීම 2 a වර්ගයේ ධන 2 ඍණ 3යි දෙවරක් 2 4යි 3යි 7යි ගුණ කිරීම 1යි දෙවරක් 2 4යි 4ක් 2 8යි ධන 2 ඍණ 3යි හතරක් 1 7යි 8යි 2යි 10යි 10යි 3ක් අඩු නම් 7යි උදේ. එහෙනම් මෙයාගේ වාපා සමානයි මොකද්ද? දාපා. වම්පස් සමානයි දකුණු පස. හරි. ආය ගන්න පුතේ a සමානයි 5. ඔබ ටිකක් කියන්නේ a සමානයි 5. a සමානයි 5 ගේ අතර වශයෙන් මෙයාගේ යනවා මාද? 2යි a ධන 3 a ඍණ 1 සමානයි 2යි a වර්ග ධන a ඍණ 3යි. ඊට පස්සේ a සමානයි 5යි 2 ගුණ කිරීම 5 ධන 3යි. එතන යනවා මාද 5 ඍණ 1යි 2 ගුණ කිරීම 5 වර්ගයේ ධන 5 ඍණ 3යි. දෙවරක් 5 10යි 3යි 13යි. ගුණ කිරීම 4යි සමානයි. පසරක් 5 25යි 25යි දෙකක් 50යි 50 ධන 5 ඍණ 3යි. කීයද 52යි සමානයි 55යි 55න් 3ක් කරනවා 52යි. එහෙනම් එයාගේ වාපා සමානයි මොකද්ද? දාපාගෙන. වම්පස් සමානයි දකුණු පස වෙනවා. හරි. එයා සත්‍යාපනය කර ගන්න පුතේ යාගේ තියෙන මෙයා. x ඍණ 1යි x ධන 1යි සමානයි x වර්ග ඍණ 1යි. මෙතන යනවා x සමානයි 3යි. 3 ඍණ 1යි 3 ධන 1යි සමානයි 3 වර්ගයේ ඍණ 1යි 2යි ගුණ කිරීම 4යි සමානයි 3 වර්ගයේ 9යි ඍණ 1යි 8යි ගුණ කිරීම 9යි 8යි. හරි. ඊළඟට x සමානයි 10යි 10 ඍණ 1යි 10 ධන 1යි සමානයි 10 වර්ගයේ ඍණ 1යි 9යි ගුණ කිරීම 11යි 100යි ඍණ 1යි 99 සමානයි 199. එහෙනම් මොකද? වාපා සමානයි දාපා. වාපා සමානයි දාපා. මොනවා වම්පස් සමානයි දකුණු පස. හරි. ගණන් 6ක් තියෙනවා පුතේ වාගේ ඔක්කොම. හරි. ගණන් 6ක් තියෙනවා. තර ගණන් 6ක් තියෙනවා. ඒ සත්‍යාපනය කරන්න මොකක් කරගයක් ආදේශ කරලා සත්‍යාපනය කරන්න කොටින් දෙපැත්ත සමාන කරන්න තියෙන්නේ අපිට කියලා. තර මෙයාගේ පුතේ ලකුණු දෙන්න මෙහෙම. මෙයාට 1යි මෙයාට 1යි හරිද? එයාට 1යි මෙයාට 2යි මෙයාට 2යි මෙයාට 2යි මෙයාට 2යි එකේ කෑලි 2යි දෙකේ කෑලි කීයද? 4ක් තියෙනවා. සම්පූර්ණයෙන් හරිනම් විතරයි ලකුණු දෙන්න. හොඳයි ආදේශ කළ තියෙනවා නම් ඒත් එක ලකුණ දෙන්න පුළුවන් පුතේ. හොඳයි හරියට ආදේශ කළ තියෙනවා වරදලිතෝ සූත්‍රයෙන් වරදුනාට නම් අවුලන්නේ ඒ ලකුණු දෙකම දෙන්න බෑ එක ලකුණයි දෙන්න පුළුවන්. හොඳයි කියලා. හරිද? එතකොට ඒ ගෑල්ලත් ඉවර වෙනවා එයාගේ. ඒතකොට මේ සතියේ ටෙස්ට් එකත් එක ටෙස්ට් 4යි තව එකයි තෑගි දෙන්න තියෙන්නේ තව ටෙස්ට් එකයි. එතකොට ඔය ලකුණු ටික එකතු කරලා බැලන්ස් කර ගන්න ඕනේ කියලා. හරිද පුතේ? හරි. මුස්සන්නයි කටියටම